හරි. අලුත් 6 ශ්‍රේණිය දුවල පුතාලට ස්ථානීය අගයන් කලින් ඉගෙනගත් අයියලා අක්කලාට වඩා කිහිපයක්ම තියෙනවා. එතකොට ළමයි මුලින්ම අපි මෙන්න මේ සංඛ්‍යාවේ ස්ථානීය අගයන් හරි සංඛ්‍යාව කියවන ආකාරය හරි දක්වද්දි මේවා කලාප වලට මෙන්න මේ විදිහට වෙන් කරනවා. දකුණු පැත්තේ ඉඳන් ඉලක්කම් 3 ගාන වෙන් කරගෙන ඉද්දි ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය සහ බිලියන කලාපයේ විදිහට ස්ථානීය අගයන් කලාප වලට වෙන් කරන්න පුළුවන්. දැන් අපි එහා කෙළවලේ ඉඳලා මේ වගේ ස්ථානීය අගයන් මොනවද කියලා බලාගෙන ඉමු. පළවෙනි ඉලක්කම, ඒ කියන්නේ දකුණු පැත්තේ කෙළවලේ මේක පොඩි කාලෙත් ඉගෙන ගත්තා 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය. ඊට පස්සේ 1000 කියන එක 10000 වෙනවා. මේ වань දසදහස් ස්ථානය. 10000 කියන එක 100,000 ස්ථානයක් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට ආව ගමන් මෙන්න මේ තියෙන විදිහට මිලියන ස්ථානයක් වෙනවා. මේක මිලියන ස්ථානේ, මේ පැත්තට ආවම දස මිලියන ස්ථානේ, මේ පැත්තට ආවම 100 මිලියන ස්ථානේ වෙනවා. මෙතෙන්ට පන්නේ ගමන් අන්තිම ඉලක්කම් තුන බිලියන කලාපෙ හින්දා බිලියන ස්ථානය, දස බිලියන ස්ථානය, 100 බිලියන ස්ථානය කියලා ස්ථානීය අගයන් නම් කරගන්න පුළුවන්.